පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරන්න. ඔය ගියේ අපේ ඉස්කෝලේ ළඟින්. ඒකයි මම ඔය වීඩියෝ ෂූට් එක මතක් කරලා ගත්තේ. හරි. අද වීඩියෝ එකෙන් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ අද මගේ දවස ගත වෙන විදිහ. ඉතින් එන්න යන්න මොනවද වෙන්නේ කියලා බලන්න. ඉතින් අද පොඩි වැඩ වගයක් තිබුණ නිසා මායි ලොකු අක්කයි උදේම පිටත් වුණා බත්තර මුල්ලට යන්න. ඉතින් ඔය අපි දෙන්න බස් එකේ යන විදිහ. දැන් නම් ඔය දෙහිවලින් බැහැලා වෙන බස් එකක නැගලා. දැන් ඉතින් අපි යනවා. අපි යන්න ඕනේ තැනට. මෙන්න මේ විදිහට අපි දැන් බස් එකේ යන ගමන් ඉන්නේ. ඉතින් අපි තැනට ආවට පස්සේ අපි මුලින්ම කරේ අපි උදේට කාලා හිටියෙත් නැති නිසා කිරි එකක් බිව්වා. මොකද කකා හිටියොත් එතනට ටයිම් එක ගත වෙන නිසා අපි කන්න ගත්තේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඉක්මනට අපි ඒකත් බීලා අපේ වැඩ ටික කරගන්න ආවා. ඉතින් අපිට හිතුවට වඩා ඉක්මනට අපේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ඒ වැඩෙත් කරගෙන අපි දවල්ටත් එක්ක කන්න ආවා. මොකද අපි ගොඩාක් බඩගින්න හිටියේ උදේටත් කාලා හිටපු නැති නිසා. ඊට පස්සේ අපි කාලේ ඉවර වෙලා ඕන්න ගෙදර යන ගම. ඔය වීඩියෝ එක අපේ අක්කා දැක්කම අනිවාර්යයෙන්ම මට බයිනවා. ඊට පස්සේ අපි ආවේ අයිස්ක්‍රීම් කන්න. මේ නම් අපේ ගෙවල් කිට්ටුව. ඒ නිසා අපි මේ තැනට ගොඩාක් වෙලාවට එනවා. හැපි අයිස්ක්‍රීම්. ඉතින් අපි මෙතනට ඇවිල්ලා හිතලා මිල්ක් ෂේක් දෙකක් තමයි ගත්තේ. අයිස් කන්න කියලා ආවට පස්සේ අපි මිල්ක් ෂේක් බොන්න තීරණය කරා. ඊට පස්සේ තින් අපි කන ගමන් මිල්ක් ෂේක් එකත් බීලා ඊට පස්සේ අපි තව බඩු වගයක් ගන්න ඕන තිබ්බ නිසා අපි ගියා. ළමයි ඔෆිස් එකේ ආන්ටි කෙනෙකුත් හම්බුණ මට එයත් කතා කරා. මේ තියෙන්නේ මම අද ගත්ත පොතක්. මේක මම ගත්තේ මගේ ජර්නල් එකට. මගේ ජර්නල් එක දැන් ඉවර වෙලා නිසා. ඊට පස්සේ අපි එළවලුත් ගත්තා. මේ එළවලු ස්පෙෂලි ගත්තේ අපේ චූටිට. ඊට පස්සේ ඉතින් අපි ওই විදියට ගෙදර ගියා. moments later වොෂ් දාලා ඔක්කොම කළලා ඉන්නකොට තමයි රෑ වෙලා අපේ ලොකු අක්කා මතක් කරේ ඔයා හෙට කැම්පස් යනවා නම් කැම්පස් යන්න ඕන කරන බඩු ටික ගත්තේ නෑ නේද කියලා. ඉතින් ඒ නිසා රෑම ලොකු අක්කත් එක්ක කීල්ස් එකට යනවා බඩු ටික ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ගත වුනේ. ඊළඟ වීඩියෝ එකෙන් එනකන් පරිස්සමින් ඉන්න. බයි.